මේ වීඩියෝ එකේදී අපි අහනවා ඔයාලගෙන් සාමාන්‍ය දැනීම පරීක්ෂා කරන ප්‍රශ්න 5ක්. ඒ හැම ප්‍රශ්නයකටම ඔයාලට යම්කිසි කාල සීමාවක් ලැබෙනවා. ඒ වගේම සෑම නිවැරදි පිළිතුරකටම ඔයාලට ලකුණක් ලැබෙනවා. අවසානයේදී අපිත් එක්ක කියාගෙන යමු ලකුණු 5න් කීයක් ගත්තද කියලා. බලමු ඔයා මොන වගේ දක්ෂයෙක්ද කියලා. එහෙනම් අපි පටන් ගමු. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය. සහන්ගේ අම්මට ළමයි 4 දෙනෙක් ඉඳලා තියෙනවා. පළමු ළමයාගේ නම අසුන්, දෙවන ළමයාගේ නම සමන්, තුන්වෙනි ළමයාගේ නම රනිල්. හතරවෙනි ළමයාගේ නම කුමක්ද? ඔව්, සහන් කියන්නේත් ඒ අම්මගේම ළමයෙක්. ඉතින් ඒ කියන්නේ හතරවෙනි ළමයාගේ නම තමයි සහන්. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. ඔයාට අපෙන් ලැබෙන දෙවන ප්‍රශ්නය. I am tiger කියන එකට සමාන වාක්‍ය 4ක් ඇත. මෙහි ඇති වැරැද්ද කුමක්ද? ඔව්, මේකේ වැරැද්ද තියෙන්නේ ප්‍රශ්නයේම තමයි. වවල්ස් අකුරු වල ඉස්සරහට විතරයි n එන්නේ. ඒක හින්දා මේක ප්‍රශ්නයේම තමයි වැරදි. එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. ඔයාට අපෙන් ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. ඔයාලගේ ගෙදරට එහා පැත්තේ ගෙදර කුකුල් කූඩුවක් තියෙනවා. ඒකේ ගොඩක් කුකුල්ලු ජීවත් වෙනවා. එහෙ ඉන්න කුකුල්ලෝ අපේ ගෙදර ඇවිත් බිත්තර දැම්මම ඒ බිත්තර අයිති එයාලටද අපිටද? උත්තරේ කියමු බලන්න. ඔව්, ඔයාලා හරි. කුකුල්ලෝ බිත්තර දාන්නේ නෑනේ. එහෙනම් අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. ඔයාට අපෙන් ලැබෙන හතරවෙනි ප්‍රශ්නය. දෙකෙන් අඩකට 5ක් එකතු කර ඒකෙන් 3න් එකකට 4ක් එකතු කරාම කීයද? උත්තරේ කියමු බලන්න. මේක නම් හරි ලේසි ප්‍රශ්නයක් නේද? 6 තමයි උත්තරේ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. එහෙනම් අපි යමු 5වෙනි ප්‍රශ්නයට. ඔයාට අපෙන් ලැබෙන 5වෙනි ප්‍රශ්නය. බන්දුලට දුවලා 4ක් ඉන්නවා. ඔහුට ඉන්නේ හරිම ලස්සන දුවලා 4 දෙනෙක්. දුවලා 4 දෙනාම බැඳලා. මේ හැම දුවකුටම සහෝදරයෙක් ඉන්නවා. බන්දුලට ළමයි කීයක් සිටීද? ඔව්, ඔබ හරි. ඔහුට සිටින්නේ ළමයි 5 දෙනෙක් පමණි. හැම දුවකුටම ඉන්නේ එක සහෝදරයෙක් පමණි.